චාමර විසික 14යි. වස්තිට ලක්ෂ 9යි. සෙන්ටිග්‍රේඩ් ලක්ෂ 6යි. 6 මාරයි 6ට ආවා. හරි. එතකොට කවුද දිනේෂ් ගමගේ පහමාර 580ක් කියලා පහමාරක් කරා. තව මම විශේෂ කෙනෙක් කියන්න ඕනේ. එයා ආපු ගොඩාක් අඩු මුදලකට ආවා. කවුද? නම කියන්නේ මම කැමති නෑ මොකද ගාන කියනෝ කෙනා. එයා ආවේ ලක්ෂයකට. ඒක පැරණි ගායකයෙක්ද? නෑ අලුත් ගායකයෙක්. ඉහළ තත්ත්වයේ ඉන්න ගායකයෙක්. ඒකට ඔයාගේ අඳුරුම්කමකටද ආවේ? නෑ. එයාගේ රේට් එක සාමාන්‍ය එයා ගන්න. එයා රටේ මම කියන්න කැමතිද? මම නමම කියන්න මට එහෙම කියන්න අවශ්‍ය මේ අපි ආටිස්ට්ලාගේ නෑ ආටිස්ට්ලාගේ වැරදි කියනවා වගේම අපි ආටිස්ට් කෙනෙක්. නෑ ඇයි මොකද්ද මේ කතාව දෙන්නලා? ලක්ෂයට ගත්තා නම් කියන්නකෝ. ඔය මොකද ගෞරවයක් නේ. හොඳක් කියලා අපි කියන්න ඕන. හොඳ අපිට මේ වගේ කියන්න දැන් නරක කියනවා වගේ මොනස අඩුවට ගත්තා නම් කියන්නකෝ. මේ මොනස ගෞරවයක් නේ. නෑ ඒකත් පොඩ්ඩක් ඉන්නු කියන්නේ. ඒකත් රුපියල් ලක්ෂයක් කතා කරලා ස්ටේජ් එකේ සිං කරලා ගියාට පස්සේ මේ අංකල් ඔයාලට පාඩු නේද මට හිතුණේ එපා කිව්වා කියන්නකො දවස් ඒවා එහෙම මිනිස්සු ඉන්නවා කියලා රටේ මිනිස්සු දැනගන්න ඕනේ මේ වගේ රටේ මෙහෙමයි ඔයා ඔච්චරේ මිනිස්සු උදව්වක් කරන්න නම කියන්නේ නැත්නම් කියන්නකො නෑ නම කියන්නේ හොඳ මිනිස්සෙක් අමේ කරන්න ඕනේ හැමතිස්සෙම මෙහෙම දෙයක් තියෙනවා ඔය නම කිව්වාට පස්සේ අනිත් අය මෙයාට ගහන්න ඉන්න දෙනවා හරි ආයෙ ඕනේ ඔයා කියනකො මේ චමුද ඇත්තටම එහෙම දෙයක්ත් තියෙනවා. අද වත් කියන්නේ නැද්ද? මම නම කියන්න. මම නම කියන්න. හරිද? මේම ගායකයාගේ නම මනෝජ් සංජය. ඇත්තටම නව පරපුරේ ගායකයෙක් විදිහට අපි මේ හිරු ස්ටාර් වෙන්න මම දැන් මනෝජ් සංජය කියන ගායකයත් එක්ක මම වැඩ කරලා නැහැ. මම ඇත්ත කියන්නම්. හැබැයි මට මේ ශාස්ත්‍රයේ හැමෝම කියලා දෙනවා ඕගනයිස්ලා හැමෝම කියලා දෙනවා. මේ මනෝජ් සංජය කියන ගායකයාට විතරයි පොඩ්ඩක් හරි මනුස්සකම ගෑවිලා තියෙන්නේ නව පරපුරේ ගායකයෙක්ගේ. හරිද? ඒතකොට මේ මිනිස්සයාගේ තියෙන ක්වොලිටි එක නිසා දැන් සමහර දේ මෙහෙම දෙයක් වෙලා තියෙනවා. මනෝජ් සංජය වෙනවා නම් අර ලොකු ගණන් ගන්න අය අපිට එන්න බෑ. එයා එනවනම් එන්න බෑ කියලා. අප්පා එහෙම ආවියක් තියනවාද? එහෙම බලන්න මේක පොදුමනේ මේගොල්ලෝ අරන් යන්න හදන්නේ. එහෙම ආවියක් මම දන්නේ මේ කතාවල්. දැන් මනෝජ් සංජය එනවා නම් අපි එන්නේ නැහැ. අපිට බෑ. එහෙම කියන කට්ටියත් ඉන්නවා. හරි? ඉතින් මේ විදිහට ගියොත් මේක කොතනද යන්නේ ජම්දිද? තමන් රසිකත්වයේ ඉහළටම ඔසවා තැබූ රසිකයන්ගේ මුදල් පසුම්බිය හිස් කර ගායකයින් අතරේ ඒ නියතමානී මනුෂ්‍යත්වයේ ගායකයා මනෝජ් සංජය ඔබට අපගේ හදපිරි ප්‍රණාමය මෙසේ පුද කර සිටිමු.